ආයුබෝවන් travel souls ඔන්න අද මම ඇවිල්ලා තියෙන්නේ ඔයාලව ලංකාවට එක්ක යන්න. ඉතින් ලංකාවේ first time තමයි electric bike එකකින් ලංකාවට ගියේ මම. ඉතින් ලංකාවට ගියපු trip එක කොහොමද කියලා experience එක ඔයාලට අරන් එන්න යන්නේ ඔන්න. TVS ලා ගැලුදෙන්ම introduce කරපු iQube bike එකෙන් තමයි මම මේ ලංකාවට tour එක ගියේ දවස් 7කින්. ඉතින් හොඳම scene එක කියන්නේ ලංකාවට යන්න පළවෙනි දවසේ මම ආවේ කලින් දවසේ නිදා ගන්න නැතුව. ඉතින් ඔයාලා හිතන්නකෝ කලින් දවසේ නිදා ගන්න නැතුව මම ලංකාවට යන ටුවර් එකට ගෝල්ඩ් ෆේස් එකට ආවා උදේ 6:00ට. ඉතින් එදා මාර මහන්සි දවසක් බයික් එක රයිඩ් කරන්න තිබ්බා හවස් වෙනකම්ම. ඒත් මම කලින් දවසේ නිදි නැහැ. ඉතින් ඔයාලා හිතන්නකෝ මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද කියලා. ඔන්නෝම අපි උදේ 8ට විතර ගෝල්ඩ් ෆේස් එකෙන් ගමන පටන් අරන් ලංකාවට යන ෆස්ට් ඩේ එකේ ගාල්ලට තමයි ගියේ. ඉතින් අපි ගාල්ලෙන් තමයි නැවතුනේ පළවෙනි දවසේ. එහෙනම් ඔයාලා ගිහිල්ලා බලන්න එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. Good morning travel souls. ඉතින් ඔන්න අද ලංකාව වටේ ලොකු ටුවර් එකක් යන්න හදන්නේ බයික් රයිඩ් එකක්. ඉතින් ඔන්න මේක පටන් ගන්න ගෝල්ඩ් ෆේස් එකෙන්. ඉතින් TVS එකේ අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන ඉලෙක්ට්‍රික් බයික් එක තමයි මුළු ලංකාව වටේම යන්න හදන්නේ. කිලෝමීටර් 1300 කට වඩා තියෙනවා. ඉතින් ඔන්න මම ඉන්නේ ගෝල්ඩ් ෆේස් එකේ. උදේ 6යි වෙලාව. ඉතින් ඔන්න උදේම අද රයිඩ් එක පටන් ගන්න හදන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න අපේ ටුවර් එක කොහොමද වෙන්නේ කියලා බලන්න. එහෙනම් අපි යමු ඉස්සරහට. ඉතින් ගාල්ලට යන අදම ඔයාලට කියන්න ඕනේ නැහැ නේ. මේ පැත්තේ බීච් සයිඩ් එකේ තියෙන තනිකරම ගාල්ලට යනකම්ම මුහුදයිනෙන් තමයි යන්න තියෙන ගෝල්ඩ් රෝඩ් එකේ. ඉතින් මේ පාර මාරම ලස්සනයි. ඉතින් බෙන්තර, කළුතර, අලුත්ගම ඔය හික්කඩු ඔය පැත්ත ඔක්කොම පාස් කරනදී මාරම ලස්සනයි. ඒ මාරම වයිබ් එකක් තියෙන්නේ. අනිවාර්යෙන් දවසක ඔයාලත් ගාල්ලට යන්න බයික් එක. ඒ එක්ස්පීරියන්ස් එක නම් ආයෙ කියලා නිම කරන්න බෑ. ඔයාලත් අනිවාර්යෙන් යන්න. හෙලෝ. ඉතින් ඔන්න කොළඹ වටේ ඇවිදලා ඩවුන් සවුත් පැත්තට දැන් යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලා කළුතර, මොරටුව ඒ පැත්ත ඔක්කොම පාස් කරගෙන දැන් ඩවුන් සවුත් පැත්තට යන ගමන් ඉන්නේ ලංකාව වටේ ටුවර් එක. ඉතින් මේක අමුතුම එක්ස්පීරියන්ස් එකක් දෙන ටුවර් එකක්. ඉතින් අද අපි යන්නේ මෙන්න මේ TVS එකෙන් අලුතෙන් ලොන්ච් කරලා තියෙන බයික් එකේ. ඉතින් මේ බයික් එකේ ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඉස්සරහට අපි ඒ ගැන කතා කරමු වීඩියෝ එකත් එක්ක ඉන්නේ ෆීචර්ස් දැනගන්න. ඉතින් මේක ලංකාව වටේම යන ටුවර් එකක්. මේක දවස් 7කින් යන ටුවර් එකක්. ඉතින් ඒ ටුවර් එක කොහොමද වෙන්නේ මොකද වෙන්නේ කියලා බලන්න කොහෙද නවතින්නේ ඒ වගේ දැන් ඔක්කොම බලන්න සෙට් වෙලා ඉන්න. ඉතින් දැන් මම හරියටම ඉන්නේ අලුත්ගම පාස් කරලා. ඉතින් මේ අලුත්ගම බීච් එක අද ටුවර් එකේ පළවෙනි දවස. ඉතින් මේ දැන් ඩවුන් සවුත් පැත්තට ගමන් ඉන්නේ. මේ බයික් එකේ යන එක අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මේක ඉලෙක්ට්‍රික් බයික් එකක්. ඉතින් අනිවාර්යෙන් සෙට් වෙලා ඉන්න මොකද වෙන්නේ කියලා බලන්න. එහෙනම් යමු. ඉතින් ඔන්න ඩවුන් සවුත් යනකොට තවත් සුපිරිම තැනක ඉන්නේ. ඉතින් ලංකාවම කතා බහ වෙන තැනක් බෙන්තර ගඟ. ඉතින් බෙන්තර පාලමෙන් එහා මොනවද කියනවා නම් දන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ බෙන්තර පාලම. ඉතින් ඔන්න බෙන්තර පාලමත් අපි දැන් ක්‍රොස් කරලා ඩවුන් සවුත් පැත්තට යනවා. එහෙනම් ඉතින් යන්. මචං අපි බෙන්තර පාලම උඩින් ගන්න යනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි ගෝල්ඩ් රෝඩ් එකේ බේරු වලින් තමයි දවල්ට ගෑවේ. ඉතින් තව අපි දවස් 7ක්ම යන්න ඕනේ ට්‍රිප් එක. ඉතින් අපි කෙලින්ම අද ගාල්ලට යනවා කිව්වේ. ඉතින් ගාල්ලට යන පාර වලට කිව්ව ලස්සනයි කියලා. ඉතින් අපි කෙලින්ම ගියා අම්බලන්ගොඩ නෙමෙයි මාදුක. අපි යන ගමන් ගියා ලස්සන පාලමකට. ඉතින් මේ පාලමෙත් ලොකේෂන් එක මම ඔයාලට අරන් එනවා ඉස්සරහට. ඉතින් ඒකත් අමුතුම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔන්න බයික් රයිඩ් එකේ පළවෙනි දවසේ ගාල්ලට යන අපි මාදු රිවර් එකේ පාලමක් පාස් කරන්න හදන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ බයික් එකේ ස්මූත් එක සද්දයක්වත් ඇහෙන්නේ නැහැ කිසිම ඉලෙක්ට්‍රික් නිසා. ඉතින් මෙන්න තියෙනවා පාලම. ඉතින් මේක මාදු රිවර් එකේ පාලම. එහෙනම් අපි try කරලා බලමු මේ පාලම කොහොමද කියලා. ඇත්තම කිව්වොත් පොඩ්ඩක් බලන් පාලම. ඔයාලට තේරෙනවද දන්නේ මේවා කැඩලා තියෙන්නේ ඔක්කොම. ඔයාලට පේනවද දන්නේ
මේ පාලම මේ ලී දාලා තියෙන්නේ. ඉතින් මේ පාලම හදලත් නැහැ හරියට. ඉතින් මේක මාදුරි වේගය තියෙන පාලමක්. ඉතින් ගාල්ලට යන ගමන් ඔන්න මෙන්න මේ වගේ පාලමක් ගියා. ඉතින් ලංකාවට යනවා කියන්නේ හරිම සුන්දර තැන් බලන්න තියෙනවා. ඉතින් යමු ඉස්සරහට. පේනවා ඇති. මෙන්න මෙතන තනිකර ලෑලි ඔක්කොම කැඩිලා තියෙන්නේ. මාදුගග අම්බලන්ගොඩ පැත්තේ තියෙන්නේ. ඉතින් අපි කොහොමම දැන් අද හවස් වෙද්දී යනවා ගාල්ල. ඉතින් ගාල්ලෙන් අද දවස නිමා කරනවා. ඉතින් අපි ඊළඟට ආයේ ගාල්ලේ නම් පටන් ගන්නවා around ශ්‍රී ලංකා. එහෙනම් අපි අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට ගිහිල්ලා හම්බෙමු වීඩියෝ එකේ. Let's go! ඔන්න ටික හවස් తీරෙන්නේ. දැන් ගාල්ලට ළඟයි. ඉතින් අද දවසේ නිමාව දෙන්නේ ගාල්ලේ. ඉතින් මේ පැත්තේ ලස්සන සන්සෙට් එකක් තියෙනවා එන්න මාත්තේ බලන්න. මෙන්න මේ පිටිපස්සේ ගාල්ලට යනකොට තියෙන සන්සෙට් එක. ඉතින් ඔන්න ගෝල් ෆේස් එකෙන් පටන්ගෙන කිලෝමීටර් 100ක් විතර ආවා බයික් එකේ. ඉතින් පෙට්‍රල් නම් වියදම් වුණේ නැහැ මේක මොකද ඉලෙක්ට්‍රික් බයික් එකක්. ඉතින් අද නවදින තැනට ගිහලා charge කරගන්න ඕනේ. ලංකාව වටේ දවස් 7කින් යන challenge එකක් තියෙන්නේ. එහෙනම් try කරලා බලමු. එහෙනම් තව ඉස්සරහට බලමු වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. ලස්සන මේ පැත්තෙන් ඉර බැහැගෙන යනවා. ඉතින් ෆයිනලි ඔන්න මම ආවා සේරවිලායකට. ඉතින් ගෝල් ෆේස් එකෙන් පටන් ගත්ත රයිඩ් එක around ශ්‍රී ලංකා රයිඩ් එක. ඉතින් ඔන්න අද පළවෙනි දවසේ ගාල්ලෙන් ඉවර වෙලා කිලෝමීටර්ස් 116ක් වගේ ඇවිල්ලා. එහෙනම් යන් අපි රූම් එකට. ඉතින් ඔන්න ෆයිනලි අපි ගාල්ලට ආවා. ගාල්ලට ඇවිල්ලා ඉතින් ඔන්න නිදා ගන්න හදන රැට. ඉතින් හෙට ගාලු කොටු ඉඳන් ටූර් එක පටන් ගන්නවා. බලමු ලංකාවට කොහොමද ටූර් එක කියලා. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවර කරනවා. good night හැමෝටම.